ගොඩක් අය දන්නේ මේ ඇහැල කණුවේ අන්තිම කඩේ තියෙන අන්තිම කඩෙන් පොඩක් උඩට ආවහම තියෙනවා මෙන්න මේ තැන ගොඩක් අය දැකලා නැතුව ඇති. මෙතන දැලත් එක්ක තියෙනවා පාරක්. ඊය දාලා තියෙන ඉබ්බහෙම. ඒක තමයි ගොඩක් මූක්කුවත්ත දෙහනකන්ද පාර කියන්නේ මේ පාර. සිරිපාදට එන්න පුළුවන් තවත් පාරක්. ගොඩක් සීතලයි. මම දැවිලා ඉන්නවා සිරිපාදේ අවාරේ කරුණාවට අවාරේ කරුණාවේ පද්මේ තමා දැන් ඉන්නේ. අපි උදේ බුදු පූජා තියන්න සූදානම් කරගෙන ඉන්නවා. උදේ කිරිහර පූජාවකුයි එතකොට පැන් එකයි ඒ ටික. එතකොට මෙයා තමයි අපිට පාර වෙන්නේ උදේ ඉඳලම අවිදිලා. අවාරේනවා කියන්නේ වඳින්නම එන ගමනක් නෙමෙයිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේවා බලලා සුන්දරත්වය විඳගෙන යන්න ගමන. ඒතකොට ඒ තියෙන සුන්දරත්වය විනාශ කරනවා කියන්නේ මම හිතන්නේ මෙතනට කරන අගෞරවයක්. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඇවිල්ලා වැඳලා අමන් ගන්න යන්නේ. මෙතන තමයි පුරි අමාරුවෙන් බයින්න හොම්ස ඉවරගෙන. ටික තමයි අවාර සිරිපා කරුණාවේ අවසානය මේ අපිත් එක්ක ආව නඩය අන්තිම ටික අමාරුවෙන් බහිනවා. ඉස්සරහින් ඉන්න සංජය ගුණසේකර ඊට පස්සේ අපේ ආරොස් ඉන්නවා. ඊට පස්සේ අපේ විශේන් කොටා ඉන්නවා. ඉස්සරහින් යනවා අපිට පාර පෙන්නන එක්කෙනා. චූටි අපේ චූටි. ඔය යාළුවනේ. ගොඩක් අය ආස කරන හැමෝටම එන්න හැකියාවක් නැති ලස්සන ගමනක නිමාවක්. කිසිම දෙයක් වෙන්නේ මීදුමෙන් වට කරලා තියෙන ඇත්තටම කිව්වොත් අද ඉරාවෙත් නෑ. ඒ තරම්ම මීදුම මාර සීතලක් තියෙන්නේ. ගොඩක් සෙනගත් නෑ. අපිත් එක්ක ආව සෙට් එකයි තව ටික දෙනෙක් වගේ ඉන්නේ. වෙන අපිට මග පෙන්න පෙත්තන. අන්තරායව.
දන්න ඕනේ නෑ හැමෝම දන්නෝ ඇති තැන ගැන. මං ඉන්නේ සිරිපාදේ අවාරේ කරුණාවල. ගොඩක් ලස්සන ගමනක්. ගොඩක් අය ආස කරනවා, ගොඩක් අයට එන්න හැකියාවක් නැති ලස්සන ගමනක්. මිහිපිට දිව්‍ය ලෝකයට යන පාර කිව්වොත් මං හිතනවා මං හරි කියලා. මේ සුන්දරත්වය විඳ ගන්න දෙවියන්ටත් නාරයි. ඒක විඳලාම බලන්න. මේ ට්‍රිප් බොයිස් 2022 අවාර කරුණාව